අයිබෝන් දුවපුතේ සියලු දෙනාටම අද දවසේ අපි සයන්ස් විත් වසන්ත YouTube නාලිකාව තුලින් 8 ශ්‍රේණි දරුදැරියන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ ඊටාම වැදගත් පාඩමක් වන විද්‍යුතයේ පාඩමේ පරිපථවලට කෝෂ සම්බන්ධ කිරීමේ ක්‍රම පිළිබඳව. ඉතින් ඔයාලා දන්නවා අපි ගිය සතියේත් ඔයාලට වැදගත් වීඩියෝ කීපයක් ඉදිරිපත් කරා. ඉතින් අපේ නාලිකාවත් එක්ක දැන් ගොඩාක් දරුදැරියෝ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඉල්ලීමක් කරා වාරි භාගෙත් ළඟ නිසා අපිට පුළුවන් විදියට තැන් තැන් වලින් වැදගත් විෂය කොටස් වීඩියෝ විදියට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් අද දවසේ මම ඔයාලට ඉදිරිපත් කරන්නේ කොහොමද විද්‍යුත් පරිපථයකට කෝෂ සම්බන්ධ කරන්නේ ඒ ප්‍රධාන ක්‍රම කීයද? ඒකෙන් වෙන්නේ මොකද්ද කියන එක තමයි ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා මේ වීඩියෝ එක අවසන් වෙනතුරු බලන්න. එතකොට ඔයාලට පරිපථයකට කෝෂ සම්බන්ධ කිරීම පිළිබඳ හොඳ පුළුල් අවබෝධයක් සියලුම දරුවන්ට සරලව අවබෝධ කරගන්න පුළුවන්. සියලුම දරුවන්ට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේ සියලු පැහැදිලි කිරීම කරන්නේ. හරි. දැන් ළමයි මෙහිමයි. පරිපථවලට කෝෂ සම්බන්ධ කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි එකක් තමයි ශ්‍රේණිගත ක්‍රමය. මේ ලියලා තියෙන මේ ශ්‍රේණිගත ක්‍රමය. අනිත් ක්‍රමය තමයි සමාන්තරගත ක්‍රමය. ඉස්සෙල්ලා මත තියාන ක්‍රම දෙක ශ්‍රේණිගත ක්‍රමයයි සමාන්තරගත ක්‍රමයයි. අපි ඉස්සෙල්ලාම බලමු ශ්‍රේණිගත ක්‍රමේදී කොහොමද මේ කෝෂ සම්බන්ධ කිරීමේ ක්‍රමය කරන්නේ කියලා. බලන්න පළවෙනි රූප රාමුව දිහා. මේක දිහා. දැන් ඔයාලට පේනවා මේ විද්‍යුත් පරිපථයේ මම සම්බන්ධ කරලා තියෙනවා කෝෂ තුනක්. මේ කෝෂ තුන එක පේලියට සම්බන්ධ කරලා තියෙන්නේ. හැබැයි සම්බන්ධ කරද්දී අපි අනිවාර්යෙන් බලන්න ඕනේ ශ්‍රේණිගත ක්‍රමේදී එක කෝෂයක ධනාග්‍රය අනිත් කෝෂයේ ඍණාග්‍රයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. බලන්න මේකේ ධන මේකේ ඍණත් එක්ක. මේකේ ධන මේකේ ඍණත් එක්ක. නේ? ඒ විදිහට සම්බන්ධ වෙන්න ඕනේ. නැත්තම් පරිපථය අසාර්ථකයි. ඒ ශ්‍රේණිගත ක්‍රමෙ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? එහෙනම් මෙන්න මේ ක්‍රමයට දැන් මෙතන මම කෝෂ තුනක් දාලා තියෙනවා මේ බල්බයට. ළමයි මේ ක්‍රමේදී අපිට ලැබෙන වාසිය තමයි කෝෂ ගණන වැඩි කරනකොට පරිපථය තුලින් ගමන් කරන ධාරාව වැඩි වෙනවා. කෝෂ ගාන වැඩි කරන්න පරිපථය තුලින් යන ධාරාව වැඩි වෙනවා. ඒතර බල්බයේ දීප්තියත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ එක කෝෂයකට වඩා කෝෂ දෙකක් සම්බන්ධ කරපුවාම පරිපථයෙන් යන ධාරාව වැඩි. දෙකකට වඩා තුනක් සම්බන්ධ කරපුවාම ධාරාව වැඩි. තුනකට වඩා හතරක් සම්බන්ධ කරොත් එහෙම ඒ ධාරාව වැඩි. ඒ කියන්නේ කෝෂ ගාන වැඩි කරන්න පරිපථය තුලින් ගමන් කරන ධාරාව වැඩි. ඒ නිසාම මේ ක්‍රමයට අපි කියනවා ශ්‍රේණිගත සම්බන්ධය කියලා. මේ ක්‍රමයට අපි කියනවා ශ්‍රේණිගත සම්බන්ධය. ඉතින් මේකෙදි ශ්‍රේණිගත සම්බන්ධයේදී කෝෂ ගන්න වැඩි කරලා මේ සම්බන්ධ කරන එකට අපි සාමාන්‍යයෙන් කියනවා මේ බැටරියක් කියලා කියනවා. මේ වගේ මෙවැනි විද්‍යුත් කෝෂ පද්ධතියක් බැටරියක් ලෙසද හැඳින්වේ. ඔයාලා දන්නවා දැන් මේ අද වර්තමානයේ නම් හරි අඩුයි. ඉස්සර අපි පොඩි කාලේ අතීතේ අපි පාවිච්චි කරේ විදුලි පන්දම්. ඒ විදුලි පන්දමට අපි කෝෂ දාන්නේ එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට ශ්‍රේණිගත සැකසුමක්. ඒකට හේතුව තමයි විදුලි පන්දමක හොඳ ආලෝකයක් ලබා ගන්න ඕනේ. ආලෝකය ලබා ගන්න නම් කෝෂ සම්බන්ධ කරන්න ඕනේ ශ්‍රේණිගත ක්‍රමයට. එහෙනම් ඔන්න මේක හරි. ශ්‍රේණිගත ක්‍රමය හරි. ඊළඟට බලමු ඊළඟ ක්‍රමය සමාන්තරගත ක්‍රමය. හොඳට බලන්න අවධානයෙන් කලබල නැතුව. පුතේ මෙතනත් මම සම්බන්ධ කරලා තියෙන්නේ පරිපථයට කෝෂ තුනක්. හරි. සමාන්තරගතෝ කියන්නේ එකට යටින් එකක් සම්බන්ධ කරන්නේ. ඔයාලා දන්නවා දැන් සාමාන්‍යයෙන් අපි ගණිතයේදී සමාන්තර රේඛා ඉගෙන ගන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම සරලව අඳින්නම්. මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි. මේ ඊළඟට මේම රේඛාවක් ඇන්දොත් ඒකට මේක සමාන්තරයි. ඉතින් ඒ විදිහට බලන්න දැන් මේ කෝෂයට මේ කෝෂයේ තියෙන්නේ සමාන්තරගතව. ඒ නිසා අපි මේකට කියනවා සමාන්තරගත සම්බන්ධය කියලා. හැබැයි මෙතනදී අපි දැනගන්න ඕනේ මේ සමාන්තරගත සම්බන්ධයේදී අනිවාර්යෙන් කෝෂවල පුතේ ධනාග්‍රය එක පැත්තකට එන්න ඕනේ. ඒවා හොඳට සැලකිලිමත් වෙනවා. ධන පැති එක පැත්තකට. මොකද අපිට විභාගයට ප්‍රශ්න දෙනකොට නිවැරදිව සම්බන්ධ කර ඇති සමාන්තරගත කෝෂ පද්ධතියක් වන්නේ. ඍණ ධන මාරු කරලා එක පැත්තකට එක පෙළට එන්න නැතුව දෙන්න පුළුවන් ප්‍රශ්න. හරියට බලන්න ධන පැති එක පැත්තකට තියෙන්න ඕනේ. ඍණ පැති එක පැත්තකට තියෙන්න ඕනේ. ඊළඟට බලමු දැන් මේකේ කෝෂ තුනක් තියෙන්නේ. මේකේ වාසිය මොකක්ද අපිට? පුතේ මේව සම්බන්ධ කරපුවාම එක කෝෂයකින් කුඩා ධාරාවක් ගමන් කරන්න. හැබැයි කුඩා ධාරාවක් ගමන් කරන මේ කෝෂ තුනක් තියෙනවානේ. කෝෂ තුනෙන්ම පුතේ ධාරාව බෙදිලා පරිපථයෙන් යන්නේ එක කෝෂයකින් ලබා දෙන ධාරාව. පැහැදිලිද? කෝෂ තුනෙන්ම ධාරාව පොඩි පොඩි ප්‍රමාණයක් එළියට එනවා. ඒ එන ධාරාව එකතුව ගත්තොත් එහෙම
පරිපතේ තුලින් ගමන් කරන්නේ එක කෝෂයක් තුලින් ලබා දෙන ධාරාව. අපි මේ විදිහට කෝෂ 10ක් සම්බන්ධ කරොත් කෝෂ 10ෙම ධාරාව බෙදෙනවා. බෙදිලා මුළු පරිපතේට ලබා දෙන්නේ එක කෝෂයකින් ලබා දෙන ධාරාව. එහෙනම් මොකද්ද මේකේ වාසිය? හරි. එහෙනම් මේකේ වාසිය තමයි පුතේ මේකෙදි අපිට එක් කෝෂයකින් අඩු ධාරාවක් සපේනවා. ඊළඟ වාසිය තමයි තනි කෝෂයකට වඩා දිගු කාලයක් බල්බය දැල්ව ගන්න පුළුවන්. එක කෝෂයකට වඩා දීර්ඝ කාලයක් බල්බය දැල්ව ගන්න පුළුවන්. එහෙනම් දිගු කාලයක් පරිපතයකට ධාරාව ලබා දෙන්න අවශ්‍ය නම් අපි තෝරගන්න ඕනේ මොකද්ද? සමාන්තරගත ක්‍රමය. ඒ වගේම තමයි වැඩි ධාරාවක් පරිපතයකට ලබා දෙන්න ඕන නම් අපි තෝරගන්න ඕනේ ශ්‍රේණිගත ක්‍රමය. මම හිතනවා ඔයාලට ඊටාම් පැහැදිලි වෙන්න ඇති කොහොමද අපි පරිපතවලට කෝෂ සම්බන්ධ කරන්නේ කියන එක ගැන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකදී මම බලාපොරොත්තු වෙන ඔයාලට බල්බ සම්බන්ධ කරන ක්‍රම පිළිබඳව දැනුවත් කරන්න. එහෙනම් අද දවසේ සියලුම දරුවන්ට මේක ඊටාම් පැහැදිලි වෙන්න ඇති. අද දවසේ අපි මෙතනින් මේ වැඩසටහන අවසන් කරනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.